Hi, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද යමු මාත් එක්ක අලුත්ගම කන්ද විහාරේ. මේ ඉන්නේ සෙල්ෆි ගන්නවා කියලා රැවටිච්ච ළමයි දෙන්නේ. බලන්නකෝ. අපි කොහොම හරි උදේ 10 මාට විතර තමයි ගෙදරින් යන්න පිටත් උනේ. කන්ද විහාරේ ගිහිල්ලා නාන්න යන්නත් අයිඩියා එකක් තිබ්බ හින්දා දවල්ට කෑම බීමත් හදාගෙන තමයි අපි යන්න පිටත් උනේ. කන්ද විහාරයට අපේ ගෙදර ඉඳලා අපිට පැයක විනාඩි 45ක විතර ගමනක් තමයි තියෙන්නේ. මම කොහේ හරි යනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම wheelchair access තියෙන තැනක් වෙන්න ඕන. ලංකාවේ ඇතුලේ wheelchair access තියෙන wheelchair එකකින් යන කෙනෙක්ට ඇවිදින්න තියෙන තැන් හරිම අඩුයි. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩු. මෙන්න මේ තැන අඳුරන ළමයි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ අපේ හෝම් ටවුන් එක. මෙතන පහු කරගෙන ඉස්සරහට කවුරු හරි ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම පඩුරක් දාන එක සිරිතක්. ඒකට මොකක්දෝ මන්ද කතාවක් තියෙනවා කියලා ඒ දවස්වල අපි සීයා ඉදදි මට කිව්වා මන්දකයි. දැන් මට ඒ කතාව මතක නැහැ. කොහොම හරි දැන් අපි ඉන්නේ බේරුවල. මේ දිගටම ඉතින් මුහුත තමයි. මං ඉතින් මෙහෙම හරි ගමනක් යන්නේ අවුරුද්දකට එකපාරක් දෙපාරක් තමයි. මං වගේ ගෙදරටම කොට්ටු වෙච්ච තව අය ඉන්නවද? ඒක හිතන තරම් ලේසි නෑ. ඉතින් මේ වගේ දවසක් කියන්නේ මට එදාට ටිකට් එකක් ඇදුනා වගේ තමයි. ඉස්සර නම් මං සමාජයේ ඉස්සරහට යන්න හරි බයයි. අසනීප වෙච්ච මුල් දවස්වලම එළියට යද්දි මට එළියෙන් ඒ තරම් හොඳ රියැක්ෂන් එකක් හම්බ වුණා. කොහොම හරි මං අවුරුදු ගාණක්ම ගේ ඇතුළට ඉර වෙලා හිටියා. මිනිස්සු මං දිහා බලලා කියන දේවල් මට දරා ගන්න බැරුව. කොහොම හරි දැන් අපි ඉන්නේ කන්ද විහාරේ පේන තෙක් මානේ. බලන්නකො ළමයි මං අන්තිමටදී මේ බුදු රූපෙ තිබ්බෙත් මේ පාට නෙමෙයි. ඊට පස්සේ අපි පූජා කරන්න මල් අරගත්තා. මේ වීඩියෝ ක්ලිප් එක නම් මට අරගෙන දුන්නේ අපේ නංගි. පඩිපෙල් තියෙන පැත්තෙන් මට යන්න බෑනේ. ඇත්තටම මෙතෙන්ට ආපු ගමන් මට දැනුනේ නිකන් මං දිව්‍ය ලෝකයකට ගියා වගේ. ඒ තරම් හරිම පහන් සිතුවිල්ලක් තමයි හිතට එන්නේ. දැන් අපි නාන්න යන්න හදන්නේ. හැමදාම යන තැනක් තියෙනවා. එතනට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමුකෝ. ඉස්සර නම් මේ වගේ කට දැක්කහම පිස්සු හැදෙනවා. ඒත් දැන් එහෙම ආසාවක් නැහැ. මං හිතන්නේ අපි පරණත වෙලා. හීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු. අපි ගියේ කොහොම හරි නොවැම්බර් මාසේ 25. ඒ කියන්නේ කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ මතුගමට වැඩම කරපු දවසේ. ටවුන් එකම බෞද්ධ කොඩි වලින් සරසලා දීදී තමයි මතක් වුනේ අද නේද ඒ දවසේ කියලා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙන් සීතලේ නිවී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ. මේ වෙද්දි නම් මට හොඳටම මහන්සි බඩගිනි.
නාලා කනවද කාලා නානවද කියලා කල්පනා කර කර ඉද්දී හැමෝටම බඩගිනි කියලා අපි සේරටම කලින් කාලා හිටියා. මේ දෙන්න අපේ දවල් කෑම එක. මේ වෙතරම් කට්ටිය නාන්නත් පටන් අරගෙන. මම නානවද නැන්ත කී කල්පනා කර කර ඉඳලා නාන්නේ නෑ. වතුරේ නිකන් බහැලා ඉන්නවා කියලා හිතාගෙන චුට්ටක් වතුරට වෙලත් හිටියා. ඊට පස්සේ හොඳටම වහින්න පටන් ගත්තු හින්දා අපි ඉක්මනටම ආයෙත් එන්න ලෑස්ති වෙන්න පටන් ගත්තා. බෑග් පාවිච්චි නොකර නංගිල මල්ලත් එක්ක ගමනක් ගියාම බෑග් එකේ තත්ත්වය ඔන්න ඔක තමයි. නාන්නේ නෑ කියලා ඉදියට මේ වෙද්දි ටිකක් තෙමිලා. ඇස්සත් පටන් ගත්ත හින්දා අපි ආයෙමත් එන්න පිටත් වුණා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩුවේ ගුලිවේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අහස